රෑ 7 කනිසමත් ගෙවිගෙනයි යන්නේ. ඉතින් අද සිකුරාදා දවසක් නිසා වෙනදා මේ වෙලාවට තියෙන කලබලේ අද නෑ. මොකද සෙනසුරාදා විතර දවස් දෙක කියන්නේ නිදහසේ ගෙවන්න පුළුවන් දවස් දෙකක්. ඉතින් උණුම උණු දුම් දාන තේ කෝප්පයකුත් හදාගෙන ඒකේ රස බලන ගමන් මං අහන් ඉන්නේ එළියේ කඩා වැටෙන මහා වරුසාවේ සද්දේ. චිරිබිරි සද්දේ හිතට අමුතුම හැඟීමක් ගෙනල්ලා දෙනවා. ඉතින් තේ කෝප්පේ රස බලන ගමන් මං මගේ ෆෝන් එකේ ඇතුලේ තියෙන මගේ මතක සටහන් එකින්ක බලන්න ගත්තා. ඉතින් ජීවිතේ අපි හැමෝම ආසා තමන්ගේ පවුලේ අයත් එක්ක හැම මොහොතක්ම ගත කරන්න. ඉතින් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එක්ක ගත කරන ජීවිතේ අපි හැමෝම ආසයි. ඒ ආදරණීයන් එක්ක ගෙවෙන හැම මොහොතක්ම හරි සුන්දරයි කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් ඒකයි විවේකයක් ලැබෙන හැම අවස්ථාවකම එයාලව බලන්න දුවන්නේ. හරිම ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදර සහෝදරියොත් එක්ක හරිම ආදරණීය විදිහට ජීවිතේ ගෙවපු ඕනම කෙනෙක්ට පුංචි මොහොතකට හරි එයාලගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න වෙනවා කියන්නේ ඒක මොනතරම් දුකක්ද කියලා ඒ ආදරේ විඳපු හැම කෙනෙක්ටම දැනෙනවා ඇති. ඒත් ඉතින් හැමදාම අපිට ඒ විදිහටම ජීවත් වෙන්න බෑනේ. අපේ පුංචි පවුල හදාගන්න අපිට එයාලගෙන් ඈත් වෙන්නම වෙනවා. ඉතින් මේ ආදරණීයන්ගෙන් ඈත් වුණාට ඒ අඩුව දැනෙන්න දෙන්නේ නැතිව මාව හරි ආදරෙන් බලාගන්න ආදරණීය සැමියෙක් මට ඉන්න එක මගේ ලොකු වාසනාවක් කියලා හිතෙනවා. ඉතින් අම්මා තාත්තට පස්සේ අම්මා තාත්තා වගේ අපිව හරි ආදරෙන් බලාගන්න පරිස්සම් කරන අපි ඉල්ලන ඕනෙම දෙයක් ගෙනල්ලා දෙන එහෙම සැමියෙක් ඉන්නවා කියලා කියන්නේ හරිම වාසනාවක්. ඉතින් එයාට රස කෑම හදලා දෙනවා වගේම එයත් එක්ක නිදහසේ ඇවිදින්න යන එකත් මට දැනෙන්නේ පුදුමාකාර සතුටක් විදියටයි. ඉතින් ජීවිතේ සතුටින් ඉන්න ඕනේ කාලේ සතුටින් ඉන්න ඕනේ. සල්ලි හම්බ කරන්න ඕනේ, සල්ලි ඉතුරු කරන්න ඕනේ. ඒ වගේම සතුටින් ජීවිතේ ගත කරන්නත් ඕනේ. ඒ වගේම අම්මා තාත්තා වෙනුවෙන් තමන් කරන්න තියෙන යුතුයකම් වගකීම් ඉටු කරන්නත් ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන යනවා කියන එක අභියෝගයක් තමයි. ඒ වුණාට ආපහු හැරිලා බලද්දී ජීවිතේ ලොකු සැනසීමක් ඉතුරු වෙලා තියෙයි. තමන්ගේ සතුට වගේම යුතුයකම් වගකීම් ඉෂ්ට වෙන තැන ජීවිතේ හරිම ලස්සනයි කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මගේ ජීවිතේ ලස්සන මතක ටිකක් ගැන විතරයි අරගෙන ආවේ. තවත් දවසක අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු කියන ගමන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් හැමදාම සතුටින් ජීවත් වෙන්න තමන්ගේ සතුට වගේම තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම් වගකීම් කවදාවත් මගහැර ගන්න එපා.